අපේ ජීවිතේ අපිට අමතක කරගන්න බැරි කාලයක් තමයි පාසල් කාලය කියන්නේ. මම ඉස්කෝලේ යන කාලේ. එතකොට ඉස්කෝලේ යාළුවෝ පන්ති ළමයි ඒක රණ්ඩු පන්ති ළමයිට රණ්ඩු මේ පන්තියත් එක්ක රණ්ඩු ඒ වගේ ගෑල් ළමයි පිරිමි ළමයි සම්බන්ධතා ඒ වගේ ගැටලු තිබිච්ච ඒ වගේ ලස්සන කාලයක් තමයි ඉස්කෝලේ කාලේ කියන්නේ. ආයි ඉතින් අපිට ආයි ඒ කාලේට යන්න බෑ. ඒතකොට දැන් අපි ඒ කාලේ අපි හිතුවේ අයියෝ මේක කවද්ද ඉවර වෙන්නේ? මේක හරි වදයක්. මේක ඉක්මනට කවද්ද ඉවර වෙන්නේ? එතකොට අපි දැන් අපිට හිතෙනවා අපිට ඒ කාලේ මෙන්න තිබ්බනම් හොඳයි කියලා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද කාලෙත් එක්ක ඉතින් නිකම් ඉබේම වෙනවා. ඉතින් පරණ මතකයක් අලුත් වෙන වීඩියෝ එකක් දැක්කා. ඒක පෙන්වන්න තමයි මම අද මේ වීඩියෝ එක දෙන්නේ. යන්නකම් එපා වෙන ඉතින් නෝරුණාට පස්සේ ආසයි හිතන හරි අපූර්ව දෙයක් තමයි ඒක. මේ වීඩියෝ එක බලලා ඉන්න. ඔයාලා දැක්ක මොකද වීඩියෝ එක කියලා. එතකොට ඔයාලා මතක් කරලා බලන්න මේ අන්තිම දවසේ අපි ඉස්කෝලේ මේ වගේ අපේ පන්තියේ මේ වගේ සින්දු කියලා මේ වගේ නටලා වෙන පිස්සුවක් නැටුවා. ඒ දවසේ මේ සින්දු කියලා නටනකොට පිටට පේන්නේ හරි සතුටින් කියලා. මතක් කරලා බලන්න අපි හිත ඇතුලේ කොච්චර දුකින් නිවි කියලා. ඉතින් මෙදා මේකෙන් පස්සේ අපි කවුරුත් කොහේ ඉඳීද කියලා දන්නේ නැහැ. මොකද මම වෙන තැනක ඉන්න පුළුවන්. මගේ යාළුවෝ තව දැනගෙන පුළුවන්. මේ වගේ තමයි. මොකද මේ අවසාන දවසේ කියන්නේ එතනින් පස්සේ තේරම විසිරි යනවා. එතනින් එහාට මේ ඔක්කොම කැඩෙනවා. යාළුවෝ සීමිත ප්‍රමාණය ඉතුරු වෙන්නේ. සමහර රටේ රටවල් වලට යයි. සමහර කට්ටිය එක එක තැන් ජොබ් වලට යයි. සමහර කට්ටිය බිස්නස් කරයි. ඔය වගේ ලොකු ගොඩක් දේවල් කරයි. එතකොට මේක හරිම දුක්බර දවසක්.
ඉතින් ඒ මතකේ මගෙත් අලුත් වුණා මේ වීඩියෝ එක බලලා. මේ වීඩියෝ දැක්කම මටත් මතක් වුණා මගේ වාසය කාලේ. මම ඒකයි ඔයාලට බෙදාගත්තේ. ඉතින් ඔයාලට හිතෙන දේ ඔයාලා මේකට කමෙන්ට් එකක් දාන්න.